Welcome to Life 4.0. සාදරයෙන් පිළිගන්නවා නැවතත් channel එකට. ඉතින් අපි channel එක පටන් ගත්තේ CV එකක් හදන්න කොහොමද කියලා නවසීලන්තයේ employeesලා කැමති වෙන විදියට සහ ඉතාමත්ම ඉක්මනින් තප්පර 6ක් 7ක් වගේ සුළු කාලයක් තුළ ඒගොල්ලෝ CV එකක් වෙනුවෙන් දෙන කාලයේදී අපේ CV එක කොහොමද ඉස්සරහට ගේන්නේ ඒක කොයි ආකාරයකටද CV එක කරගන්නේ කියන එක ගැන අපි කතා කරා. ඉතින් දැන් අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ CV එකක් කිව්ව ගාම ඊට පස්සේ ඕගොල්ලන්ගේ ඔළුවට එන සහ අපි දන්න ඊළඟ වචනේ තමයි cover letter එක. ඉතින් කියන්න සතුටුයි මගේ CV guide එපිසෝඩ් දෙවෙනි එපිසෝඩ් එකේ හෝ පළවෙනි එපිසෝඩ් එකේදී කමෙන්ට් එකකින් දාලා අහලා තිබුණා cover letter එකක් හදන හැටිත් මේ විදිහටම කියලා දෙන්න කියලා. ඉතින් අද අපි කතා කරමු cover letter එක කොහොමද හදන්නේ කියලා. හරි? නවසීලන්තයට ගැලපෙන විදියට තමයි මම කියන්නේ. හැබැයි මේකටදී මම දන්න තරමින් cover letter එකට මේ රටට මේ විදිහට මේ රටට යුරෝප් වලට මේ විදිහට ලංකාවට මේ විදිහට කියලා එකක් වෙනම ලොකුවට අහලා නැහැ. ලොකු දැනුමක් නැහැ මේම කස්ටමයිස් වෙන්න ඕනද කියලා රටින් රටට. නමුත් කෙසේ වෙතත් cover letter එකක් හදන හැටි අපි කතා කරලා බලමු. කොහොමද cover letter එකක් නිවැරදි ආකාරයකට අපි හදාගන්නේ කියලා. හොඳයි. ඇත්තටම cover letter එකක් කියන්නේ මොකද්ද? cover letter එක කියන ලේඛනය ඇවිල්ලා එක පිටුවක වගේ ඔයා ගැන හඳුන්වලා එම්ප්ලොයිට හඳුන්වලා දෙන පුංචි ලියමනක්. හරි. එතකොට මේ ලේඛනයේ ඇතුළත දැන් නවසීලන්තයේ ආකෘතිය ඇතුලේ නවසීලන්තයේදී මේගොල්ලෝ මේකට ගොඩාක් ක්ලියර්. තමුන්ට ආවේනික ඊ타මත්ම අවංක cover letters තමයි බලාපොරොත්තු වෙන්නේ. සහ ඒ ටෝන් එක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඒක ඇතුළේදී මේ cover letter එක ලියන විදියට ඔයා පාවිච්චි කරන ඒ කියන්නේ ඔයාගේ ටෝන් එක. ඒ කියන්නේ ඉංග්‍රීසි වල ඔයා භාවිතා කරලා තියෙන වචන එක්ක ඔයාට හදා ගන්න පුළුවන් ටෝන් එක. ඒ ටෝන් එක මේගොල්ලෝ ගොඩාක් බලාපොරොත්තු වෙනවා ගොඩක් අර ෆ්‍රෙන්ඩ්ලි විදියට. ඒගොල්ලන්ගේ කල්චර්ස් වලට ගැලපෙන ආකාරයටද තියෙන්නේ කියන කාරණේ. ඉතින් ඒ විදියට අපි cover letter එකක් අපි අද හදනවා cover letter එකක්. මේ එපිසෝඩ් එකේ දිගටම රැඳිලා ඉන්න මේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න. මොකද මේ වීඩියෝ එකේ අපි සම්පූර්ණ cover letter එකක් කොටසින් කොටස අරගෙන කොහොමද හදන්නේ කියලා දීලා එතනින් නවතින්නේ නැහැ. අපි cover letter එකක් හදලා පෙන්නනවා. ඇත්තටම මේ CV එකක් වගේ නෙමෙයි cover letter එකක් කියන එක තමයි ඕගොල්ලන්ට මේ එම්ප්ලොයර්ත් එක්ක කනෙක්ට් වෙන්න තියෙන. ඒ කියන්නේ නිකන් අර සුහදව කතා කරලා කනෙක්ට් වෙනවා වගේ කනෙක්ට් වෙන්න තියෙන අවස්ථාව. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මේකේ ටෝන් එක ගොඩක් මම ටෝන් එක ගැන කතා කරලා ඒක ටෝන් එක ගොඩාක් බලපානවා. මොකද ඔයා එම්ප්ලොයර් ආවඳුන ගන්න සහ ඔයා එම්ප්ලොයර්ට කනෙක්ට් වෙන්නේ cover letter එක තුලින්. ඉතින් අපි බලමු කොහොමද මේක හැදෙන්නේ කියලා. cover letter එකක් කිව්වහම අපේ පුරුද්ද තමයි අපි ඒක cover letter එකක් හදාගත්තාම අපි CV එකයි cover letter එකයි කියලානේ කියන්නේ. එතකොට ඔය cover letter එක හැමතැනටම පොදුයිද? cover letter එකේ මාරු වෙන්නේ අපි ඇඩ්‍රස් කරන කෙනා විතරද? ඒතකොට ඒකේ කියන්නේත් අපි CV එකේ කියන ටිකමද? නැහැ. නිව්සීලන්ත වලදී cover letter එකක් කියන්නේ ඔයා පුද්ගලිකව මේ කම්පැනිත් එක්ක කතා කරන මාධ්‍යයක් වෙනවා. එතකොට ඔයා මේ කම්පැනි ගැන දැනගෙන ඔයා මේ කම්පැනිට කස්ටමයිස් කරලා ලියපු ජෙනුයින් cover letter එකක් වෙන්න ඕනේ. එහෙම නැතුව කොහෙන් හරි copy paste කරගත්තු වචන ටිකකට ඔයාගේ නමයි, කම්පැනියේ නමයි, hiring manager ගේ නමයි දිනේ වෙනස් කරලා යවන එකක් නිව්සීලන්ත වලදී සාර්ථක cover letter එකක් වඩපත් වෙන්නේ නැහැ. දැන් මේ cover letter එකක් ලියන්න නම් මම CV එක හදද්දිත් ඔයගලන්ට කිව්වා job advertisement එකේ විදියට keyword අරගෙන CV එක හදන්න ඕනේ කියලා. job එකෙන් job එකට apply කරන. එකම industry එකේ එකම job category එක වෙන්න පුළුවන්. නමුත් ඒ කම්පැනියෙන් ඉල්ලලා තියෙන දේ අනුව CV එක හදන්න ඕනේ. ඒ වගේම තමයි cover letter එක. job advertisement එක බලලා ඒ ඉල්ලලා තියෙන දේවල් වලට බොහොම ක්‍රමානුකූලව කම්පැනියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදියට කම්පැනියට ඔයා ගැන යම් හැඟීමක් ඒක කියවන කෙනාට මේ ඔයාව මේ කම්පැනියට හරි සුදුසුයි මේ මිනිස්සයා හරි ලස්සනට මේ වචන හසුරුවනවා එහෙම නැත්නම් මෙයා හරි ෆ්‍රෙන්ඩ්ලි අන්න ඒ වගේ දේවල් දැනෙන විදියට තමයි ඔයා cover letter එකක් ලියන්න ඕනේ. එතකොට එහෙම cover letter එකක් ලියන්න නම් ඔයා ප්‍රධාන වශයෙන් දැනගෙන ඉන්න ඕනේ මොකද්ද? ඔයා දැන් cover එකක් ලියන කම්පැනියෙන් දාන දැන්වීම තියෙනවානේ මේ job එක සම්බන්ධයෙන්. ඒ රැකියා දැන්වීම එහෙම නැත්නම් job advertisement එක ඔයා හරියටම කියවගෙන ඒක රීඩ් කරන එක තමයි ප්‍රධානම දේ cover letter එකක් ලියන්න. CV එකට වගේම ඒ අනුව තමයි ඔයා cover letter එක ලියන්න ඕනේ. මොනවාද මේ job advertisement එකක් රීඩ් කරනවා කියන්නේ? අතන මේක ලොකු topic එකක්. job advertisement එකක් රීඩ් කරනවා කියන්නේ line by line ඔයා කියවන එක නෙමෙයි. ඒකේ තියෙන keywords. ඒකවල ඉල්ලලා තියෙන මොනවාද කියලා ඔයා දැනගෙන කියවන්න ඕනේ.
හරි සමහරවිට ක්වොලිෆිකේෂන් එක විතරයි වෙන්න පුළුවන් ඔයා නොටිස් කරේ. සමහරවිට ඉල්ලලා තියෙන එක්ස්පීරියන්ස් අවුරුදු ගානකට තියෙනවද කියලා වෙන්න පුළුවන් ඔයා නොටිස් කරේ නෑ. ඊට වඩා ගොඩක් දේවල් මේ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඇතුලේ තියෙනවා. අපි පුංචි උදාහරණයකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ මේ මම හදාගත්තු ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක එක කොටසක්. We are looking for an confident, well-organized office administrator to join our small Wellington-based team. You will need experience with Microsoft Office, managing appointments, and general admin tasks. A positive attitude, strong communication skills, and team mindset are essential. දැන් මේකේ ඉල්ලලා තියෙන්නේ මොනවාද? අපි චුට්ටක් බලමුද කියලා මොනවාද කියලා මේ එකින් එකට අපි ගිහිල්ලා බලමු. මේකේ ඉල්ලලා තියෙනවා ස්කිල් සෙට් එකක් නේ. මේකේ ඉල්ලලා තියෙනවා යම් ස්කිල් එකක්. හાર્ඩ් ස්කිල් කියලා කියනවා එහෙම නැත්නම් ටෙක්නිකල් ස්කිල්. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේක හයිලයිට් කරලා බලන්න. මේක හයිලයිට් කරොත් ඕගොල්ලන්ට මෙතන මෙයා පැහැදිලිව ඉල්ලලා තියෙනවා Microsoft Office දැනගෙන ඉන්න ඕනේ. appointment scheduling දැනගෙන ඉන්න ඕනේ. appointment schedule කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. ඊට අමතරව general administration තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා දැන් මේක තමයි ටෙක්නිකල් ස්කිල් ටික මේ පොඩි මේ එක පැරග්‍රාෆ් එක ඇතුලේ තිබිච්ච ටෙක්නිකල් ස්කිල් ටික අපි අයිඩෙන්ටිෆයි කරා. ඊට පස්සේ අපි අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ මේකේ තියෙන soft skill මොනවාද කියලා. organization. ඒ කියන්නේ well organized කියන එක. ඇතුලේ අපි දෙනවා organization කියන skill එක ඕනේ. ඒ කියන්නේ ඔයා සංවිධානාත්මක කෙනෙක්. ඔයා මේ දෙයක්ම සංවිධානාත්මකව තමයි කරන්නේ. communication skill එක කියලාම කියනවා. strong communication skill. ඔයාට හොඳට කතිකත්වයේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඊට අමතරව කියලා තියෙනවා and team mindset. team mindset කියලා කියන්නේ team work. කියන්නේ team එකක් එක්ක එකට වැඩ කිරීමේ හැකියාව ඔයාට තියෙන්න ඕනේ. සහ positive attitude. ඒවා තමයි soft skills ඉල්ලලා තියෙන්නේ. දැන් මේ දෙක අපි සාමාන්‍යයෙන් identify කරනවා. ඊට අමතරව මේ බොහොම පොඩි කෑල්ලක් අරගෙන තමයි මම මේ කිව්වේ. හරි අපි දිගට තියෙන එකක් අපි සම්පූර්ණ job advertisement එක ඉස්සරහ සාකච්ඡා කරනවා. ඉතින් මේකේ ඊට අමතරව අපි නොහිතන පැත්තක් තියෙනවා. cultural fit එක. ඒ කියන්නේ culture කියන්නේ මේ අපේ සංස්කෘතිය සිංහල සංස්කෘතිය හෝ මෞර්ය සංස්කෘතිය හෝ ඉංග්‍රීසි සංස්කෘතිය ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ company culture. හැම company එකකම තියෙන culture එකක්. ඒ company culture කියන්නේ ඇත්තටම ලොකු පාඩමක් ලොකු මාතෘකාවක්. හරි? අපි එච්චර දුරට යන්නේ නැතුව අපි සරලව අපිට තේරෙන විදිහට ගත්තොත් එහෙම මේ company එකේ culture එක ඇවිල්ලා මේ company එක මොන වගේ company එකක්ද? මේගොල්ලෝ මේ advertisement එක ඇතුලේ කියලා තියෙනවා මේක small team එකක් කියලා. small team එකක් කියන්නේ කුඩා කණ්ඩායමක් කියන්නේ කුඩා කණ්ඩායමක් වැඩ කරන්නේ කොහොමද? කණ්ඩායම පොඩි වෙන්න කොලැබොරේෂන් එක වැඩි වෙනවා. හැමෝටම කරන්න තියෙන වැඩ ප්‍රමාණය සමහරවිට එක වැඩක් නෙවෙන්න පුළුවන්. එතකොට ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ අපි අනිත් පැත්තට එක්ක වැඩ කරද්දී. එතකොට small team කිව්වහම collaboration and flexible කියන එක ඒක ඇතුලේ තියෙනවා. ඒක අපි අඳුන ගන්න ඕනේ. ඒතකොට අපේ cover letter එක ඇතුළට ඔය දේවල් අපි අර වියංගයෙන් කියනවා කියන්නේ අපි නොකිය කියන්න ඕනේ මේ මමත් collaborative කෙනෙක්. මමත් flexible කෙනෙක්. ඉතින් flexible කියන වචනේවත් collaborate කියන වචනේවත් සමහරට job advertisement එකේ නෑ. නමුත් small team කියන එක ඇතුලේ අපි තේරුම් ගත යුතු දේ තමයි ඒක. අන්න ඒ වගේ මෙන්න මේක තමයි වැදගත්ම. මෙතනදි තමයි තේරුම් මේ ඒ කම්පැනි තේරුම් ගන්න වගේ cover letter එක කියවලා ඔයා flexible collaborative මේ අපේ ටීම් එකේ වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද? සහ positive attitude. positive attitude කිව්ව ගාම මෙතන resilience කියන මේකේ resilience කියන්නේ එක පැත්තකින් skill එකක්. ඒ වගේම මේ resilience කියන්නේ මේ අපි ඕන දෙයකට ඔරොත්තු දෙන කෙනෙක්. කියන්නේ තව කෙනෙක් මොකක් හරි දෙයක් කිව්වොත් ඔයාලට දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහරවිට ඔයාලට පල්ලෙහැ මට්ටමේ කෙනෙක්. දැන් නිව්සීලන්ත වල හයිරාකිය ගොඩක් ෆ්ලැට්. ඒ කියන්නේ මේ බොස්ලා ටිකක් අඩුයි. දැන් මම වැඩ කරන කම්පැනි බොස් කියලා එහෙම විශේෂයෙන් ආමන්ත්‍රණය කිරීමක් නැහැ. ඉතින් ඔක්කොම එක ලෙවල් එකක වගේ තමයි ඉන්නේ. එක එක පොසිෂන් තියෙනවා. කවුරුත් පොසිෂන් වලින් කතා කරන්නත් පොසිෂන් හඳුනන්නවත් නැහැ. කෙලිම නම කියලා කතා කරන්නේ. මිස්ටර් මිස් අරවා මේවා මුකුත් නැහැ. නම කියලා කතා කරා. ෆස්ට් නේම් එක කිව්වා කතා කරා. ඉතින් ඒ වගේ resilience කියන එක මේ තියෙනවද කියන එක එතකොට ඒක cultural fit එකටත් බලපානවා skill එකකුත් වෙනවා. ඉතින් මේ පොඩි කෑල්ල ඇතුලේ ඔන්න ඔය විදිහේ ලොකු කාරණා ගොඩක් කියවුණා. හොඳම දේ තමයි ඔයා job advertisement එක පතර ගත්තු ගාම ඔයා job advertisement එකේ highlight කරගෙන යන්න ඔයාට හම්බෙන්නේ keywords මොනවාද කියලා. ඉල්ලලා තියෙන soft skills මොනවාද? cultural fit එක සම්බන්ධයෙන් මොනවාද? company culture එක සම්බන්ධයෙන් තියෙන words මොනවාද? ඊට අමතරව ටෙක්නිකල් ස්කිල්ස් නැත්නම් හાર્ඩ් ස්කිල්ස් මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා
සහ qualification and other experience කියන ඒවා අපි කොහොමද බලනවා. ඒ දේවල් ටික ඔයා highlight කරගන්න ඕනේ. notice කරගන්න ඕනේ. මොකද එතකොට තමයි ඔයාට cover letter එක හරියටම ලියන්න පුළුවන්. මොකද ඒ ටිකම තමයි ඔයාට ඕනේ වෙන්නේ CV එකටත්. නමුත් ඔය cultural fit එක කියන එක, කියන්නේ ඔයාගේ attitude එක ඔයා කියන එක ඔයාට CV එක ඇතුලේ කියන්න බෑ. ඔයාගේ profile එකේ පොඩි කැලලක් විතරනේ අපි ඒක ඉස්සෙල් එපිසෝඩ් එකේදී කතා කරා. profile එක කොහොමද ලියන්නේ කියන එක බොහොම polite විදියට. arrogant වෙන්නේ නැතුව. නමුත් මෙතනදී cover letter එකේදී ඊට වඩා වැඩියෙන් අපි ගැන කියනවා. අපි කොයි වගේ පුද්ගලයෙක්ද? මම කොයි විදියටද මම මෙන්න මෙහෙම පුද්ගලයෙක් නිසා මම ඔයගොල්ලන්ගේ කම්පැනිට සුදුසු වෙයි කියලා නොකිය කියනවා. ඉතින් ඒ දේ ඒගොල්ලන්ට තේරුම් යන්න හරිනවා cover letter එකක් ඇතුලේ. ඒකයි මේ cover letter එකේ තියෙන වැදගත්කම. එහෙනම් අපි කම්පැනිත් එක්ක කනෙක්ට් වෙන තැන තමයි මේ cover letter එක මුලින්ම. කම්පැනිට යන්න කලින්. ඔයා කොයි වගේ පුද්ගලයෙක්ද කියලා කම්පැනි අඳුන ගන්න තැන. හරි? ඉතින් ඒකින්ද keyword highlight කරන එක අනිවාර්යයෙන්ම කරන්න. ඊට අමතරව අපි ගිහිල්ලා බලමු මේ අපි කොහොමද මේ පොඩි උදාහරණ කීපයක් අරගෙන බලමු. ඉන්න මම උදාහරණ ටික ඔයගලන්ට පෙන්නන්නම්. මේ සාමාන්‍යයෙන් අපි මේ අපේ තියෙන දේවල් අපි කොහොමද මේ ලියන්නේ කියන එක තමයි මෙතන මම මේ සඳහන් කරලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් used computers to manage files කියලා වගේ එකක් ලියන්න පුළුවන්. ඒ කියන්නේ අර කියලා තිබුණානේ computer skill එක ඕනේ කියලා අර පොඩි advertisement කෑල්ලේ. හැබැයි මේකෙදි ඔයාට ඊට වඩා හොඳ විදිහට ලියන්න පුළුවන් used Microsoft Office to manage admin tasks including scheduling and documentation. දැන් එතන අර scheduling කියලා experience එකක් තියෙන්න ඕනේ කිව්වනේ. ඉතින් scheduling experience එකත් ඔයාට තියෙනවා. ඔයා Office use කරලා තියෙනවා. Office use කරලා තමයි scheduling කරලා තියෙන්නේ. සහ documentation කරනවා කියන එකේ තේරුම ඔයා well organized කියන එක. ඒ කියන්නේ අර advertisement එකේ තිබිච්ච කාරණා ටික ඔයා එක වචන එක sentence එකක් ඇතුලේ ඒ කාරණා ටික ඔක්කොම ඔයා ගැන කියලා ඔප්පු කරලා වගේ තියෙනවා මෙතන. එහෙම නැත්නම් තව එකකට කියන්න පුළුවන් work with others. I have experience working with others. එතකොට ඒ වෙනුවට කියන්න පුළුවන් අපිට collaborate in a small office team to deliver efficient customer service. මේ ඔයාගේ දැන් තියෙන experience එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේ අපි කියන්න ඕනේ අර job advertisement එකේ ඉල්ලලා තිබුණ cultural fit එකට ගැලපෙන විදියට. cultural ඒ කියන්නේ ඒ company culture එකට අපි fit වෙනවා කියලා ඒත්තු ගන්න විදියට තමයි අපි අපේ sentence හදලා ඇතුල් කරන්න ඕනේ cover letter එකට. අනිත් ප්‍රධානම කාරණේ තමයි මේ cover letter එක කරද්දී cover අර keyword ටික highlight කරගෙන keyword ටික එක දෙකට ක්‍රමාස් දාගෙන ලියාගෙන යන්න එපා. මට මේක පුළුවන් මේක ඔයගොල්ලෝ කියලා තියෙන ඔක්කොම පුළුවන් කියලා. එහෙම කරන්නේ නැහැ. එක්ක skills හරි එහෙම නැත්නම් ඔයාගේ experience හරි ඒකට bullet point එකෙන් ඔයා දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකේ ඒ විදිහට sentence එකක් විදිහට දාන්න. අර CV එකේ skill දැම්මා වගේ මේක තව දුරටත් CV එක කොටසක් කරන්න එපා cover letter එක. cover letter එක කියන්නේ වෙනම කතන්දරයක්. මම ඔයගලන්ට ඉස්සෙල්ලා කිව්වා ඔයා කම්පැනියත් එක්ක කනෙක්ට් වෙන්න තියෙන ડોකියුමන්ට් එක. ඔයාගේ ස්කිල් හරි එක්ස්පීරියන්ස් හරි වලට වඩා කල්චරලි, ඒ කියන්නේ කම්පැනි කල්චර් එකට ආව මැච් වෙනවද? ඔයාගේ ඇටිටියුඩ් කොහොමද කියලා ඒකොල්ලෝ ආව අයිඩෙන්ටිෆයි කරගන්න ඔයා විසින් ඒකොල්ලන්ට දෙන ලේඛනය තමයි මේ කවර් ලෙටර් එක කියන්නේ. හරි? ඒක කියන්නේ ඒකේ අන්තර්ගතයේ වියුත්තේ අන්න ඒ දේ. ඒකෝර තමයි ඔයාට ප්ලස් පොයින්ට් එකක්. අර මම හැමතිස්සෙම කියන ටික් එකක් හම්බෙන්නේ. ඕකේ ටික් එක. හරි? දැන් ඊළඟ කොටසට. මම මෙතන මේ පොඩි ෆෝමියුලා එකක් විදියට යූස් කරලා තියෙනවා කාරණා තුනක්. කවර් ලෙටර් එක ලියද්දී ඔයා ටික් කරගන්න ඕනේ කාරණා තුනක්. එකක් තමයි pick a top priority from the job ad. මොනවාද priorities කියලා ඔයා ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉස්සෙල්ලාම හොයා ගන්න ඕනේ. ඊට පස්සේ show how you meet it. ඒ කියන්නේ ඔයාට කොහොමද මේ priorities වලට meet වෙන්න පුළුවන්? හෝ දැනට meet වෙලා තියෙනවා කියන එක පොන්චි examples එක්ක බොහොම briefly, ඒ කියන්නේ බොහොම කෙටියෙන්, හැබැයි ඊටාත්ම මේ clear කියන්නේ පැහැදිලිව complex sentence නැතුව බොහොම පැහැදිලිව සරලව cover letter එකේදී සඳහන් කළ යුතුයි. හරි? ඊට පස්සේ තුන්වෙනි කාරණය තමයි link it back to what the company value. ඒ කියන්නේ company එකේ value කරලා තියෙනවනේ මොනවා හරි company values කියලා තියෙනවනේ. ඒකේ අපි දැන් කියන small team එකක්, collaborative culture. එහෙම නැත්නම් friendly team. ඒ වගේ මොනවා හරි company value එකක් තමයි ඒ තියෙන්නේ. ඒ value එක job advertisement එකෙන් අඳුන ගන්න ඕනේ. ඒ අඳුනගත්තේ value එකට ඔයා link කරන්න ඕනේ cover letter එක ඇතුලේ. ඔයා trustworthy person වෙන්න පුළුවන්, supportive වෙන්න පුළුවන්, collaborative වෙන්න පුළුවන්. ඒ ඉල්ලලා තියෙන එකටයි match කරන්න ඕනේ.
ඔයා කරලා තියෙන එකට වඩා කම්පැනි වැලියු එක ඉල්ලලා තියෙන එකට මැච් කිරීම බොහෝම වැදගත්. මම කැමතියි ඕගොල්ලන්ට අඳුන්වලා දෙන්න කවර් ලෙටර් එකක් ලියද්දී අපි පාර්ට්ස් 3කින් මේක ලියන්න පුළුවන්. මම උඩයි අගයි ඇත්තටම මිස් කරනවා. ඒ කියන්නේ උඩ කියන්නේ ස්ටාර්ට් එක තියෙනවානේ. ඔයාගේ ඇඩ්‍රස් එක දාලා මේක ඔෆිෂියල් ලෙටර් එකක්. එතකොට ඔෆිෂියල් ලෙටර් එකේ එන්න ඕනේ කාරණා ටික මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්නවා. එක එක ආකාරයෙන් ලියන්න පුළුවන්. වම් පැත්තේ උඩද දකුණු පැත්තේ උඩද එක එක ස්ටයිල් තියෙනවා ලියන. ඒ මොන ස්ටයිල් එකකට හරි උඩට අපි යනවානේ දිනේ වෙනකන් එනවානේ. අපි දැන් ඉස්සෙල්ලාම ඩේට් එක දා අපේ ඇඩ්‍රස් දාලා අපේ නම දාලා ඇඩ්‍රස් ෆෝන් නම්බර්ස් ඊමේල් ඇඩ්‍රස් කොන්ටැක්ට් නම්බර්ස් අනම්මන විස්තර ටික දාලා ඊට පස්සේ දිනේ දාලා ඊට පස්සේ ඇඩ්‍රස් කරනවා කාටද මේක මේ හයිරින් මැනේජර් මෙන්න මෙතන මේ කම්පැනියේ මෙන්න අපි නිව්සීලන්ත වල ඔක්ලන්ඩ් හරි එතකොට එතනට ආවයින් පස්සේ ඊට පස්සේ කෑල්ල ඉඳලා අපි අස්සම් කරන්න එන කෑල්ල වෙනකන් අපි ලියන්නේ කවර් ලෙටර් එක ඊට පස්සේ තමයි අපි හරි දේ ලියන්නේ අර අපි දැන් මෙච්චර වෙලා අපි කතා කරපු කනෙක්ට් වෙන විදියට කම්පැනි වැලියුද ඉල්ලලා තියෙන එක්ස්පීරියන්ස්ද එතකොට ඉල්ලලා තියෙන කම්පැනියේ ඒ අදාළ ක්වොලිෆිකේෂන් හරිය ඉල්ලලා තියෙන දේවල් ඔයාලඟ තියෙනවා කම්පැනි කල්චර් එකට ෆිට වෙනවා කියන කතන්දර ටික ලියන්න අපි පාර්ට්ස් 3කින් ඒක හඳුන්වලා දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාගේ ඕපන් එක. ඔයා කොහොමද ඕපන් කරන්නේ? එතකොට එතනදී මම දැන් ඔයගලන්ට මේක ෂෙයා කරලාම පෙන්නන්නම්. What role you are applying for? ඔයා ඇප්ලයි කරන රෝල් එක මොකක්ද කියන එක මෙතන ඔයා සඳහන් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මෙන්න මේ රෝල් එකට ඇප්ලයි කරන්නේ ඔයාට කොහෙන්ද මේ ජොබ් එක මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ? මම මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරනවා මෙන්න මේ දැක්ක ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් කියන වගේ එකක් සහ ඊට අමතරව ඇයි ඔයා මේකට ඉන්ට්‍රෙස්ට් ඇයි ඔයා මේකට උනන්දුවක් දක්වන්නේ ඇයි කියන කාරණේ ඔයා මෙතනදී කියන්න ඕනේ. ඊට පස්සේ අපි යනවා ඒක තමයි ඕපනින් හුක් එක. හරි ඒක තමයි අපි මේ විවෘත කිරීම. ඒ කියන්නේ ඔයාගේ කතාවට ඔයා පිරිසීම ඔයාගේ ඇත්තටම. ඊට පස්සේ බොඩි එකට එනවා. ඒ කියන්නේ මෙතනදී ඔයා මැච් කරන ඔයාව කම්පැනි රික්වයර්මන්ට් එකට. දෙවෙනි ඒ කියන්නේ ඊළඟ කොටසේදී ඔයා කවර් ලෙටර් එකේ බොඩි එකේදී ඔයා කරන්නේ දැන් අපි ඕපන් කරා. එතනදී අපේ ලොකු විස්තරයක් කිව්වේ අපි කිව්වේ මේ කම්පැනියේ ඔයාගේ කම්පැනියට මම ඇප්ලයි කරනවා. මේ ජොබ් එක මම ඇඩ්වර්ටයිස්මන්ට් එක දැක්කේ මෙන්න මෙතන. ඊට අමතරව ඇයි මම මේකට උනන්දු කියලා දානවා. ඊට පස්සේ එනවා බොඩි එකට. මේ කැලේ ඉතාමත්ම වැදගත්. ඔයාගේ තියෙන කම්පැනිය ඉල්ලන ප්‍රධානතම රික්වයර්මන්ට්ස් දෙකක් හෝ තුනක් ඔයා මැච් කරනවා. ඒ කියන්නේ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඔයා දැක්ක ප්‍රධාන රික්වයර්මන්ට් දෙකක් හෝ තුනක් ඔයා මෙතනදී මැච් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයා මෙතනදී මේ එක්සැම්පල්ස් පුළුවන් තරම් දෙන්න ඕනේ. ඔයාට හැකියාව තියෙනවා නම් ලෝකල් එක්සැම්පල්ස්. ඒ කියන්නේ දේශීය උදාහරණ. ඒ කියන්නේ නිව්සීලන්ත වල වැඩ කරපු වොලන්ටියර් කරපු හරි එක්සැම්පල්ස් දෙන්න තියෙනවා නම් වඩා හොඳයි. මොකද පිළිගැනීම වැඩි. එතකොට එහෙම නැතත් ඔයාට ඒ අදාළ රැකියාව හෝ අදාළ දේ සම්බන්ධයෙන් ඔයාගේ තියෙන එක්ස්පීරියන්ස් එක හෝ ස්කිල් එක උදාහරණත් එක්ක මුංචි උදාහරණයක් එක්ක දෙන්න පුළුවන් නම් ඒක තමයි බොඩි එක. මොකද ඒක වැදගත්. ඒ කැලෙන් තමයි ඔයාව ජොබ් එකට මැච් වෙනවා කියන එක ඔයා කියන්නේ. ඊට පස්සේ එනවා ක්ලෝසින් එකට. තුන්වෙනි පාර්ට් එක. ක්ලෝසින් එක. thank you සහ next step කියන කතන්දරේ. හරිද? එතකොට ඔයා මෙතනදී කියනවා මේකත් එක්ක මේ cover letter එකත් එක්ක ඔයාගේ CV එක attach කරලා තියෙනවා. ඒකේ තියෙනවා මේ cover letter එකේදී කිව්වට මේක බොහොම සාරාංශයක් නවා cover letter එකේදී ඔයාගේ skill සහ අදාළ දේවල් කිව්වේ. එතනින් එහාට in detail ඔයාට බලා ගන්න පුළුවන් CV එකේ කියලා ඔයාගේ CV එක attach කරලා තියෙන කියලා කියනවා. ඊට පස්සේ ඒගොල්ලන්ට ඔයා invite කරනවා ඔයාව contact කරන්න කියලා. ඔයාගේ contact numbers දාලා ඕන වෙලාවක contact කරන්න. එහෙම නැත්නම් මේ දවස්වල මම free. ඒ වගේ ඔයාව contact කරන්න ඒගොල්ලන්ට invite කරනවා. ඊට පස්සේ අපි යනවා sign off එක. you are faithfully හරි ඔයගොල්ලෝ දාන off එකක් sign off එකක් දාලා එහෙම නැත්නම් thank you සමහරවිට thank you විතරක් දැම්මත් බොහොම ඇති. ඉතින් එහෙම දාලා අපි cover letter එක ඉවර කරනවා. මෙහෙම කිව්වට මම දන්නවා මේක මදි. අපි ඇත්තම ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් අරගෙන ඇත්තටම cover letter එකක් ලියමු. එතකොට අපිට පැහැදිලිව දැනගන්න පුළුවන් මොනවද මේ කරන්න කියලා. මම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක පෙන්නන්නම්. මේ තියෙන්නේ මම තෝරගත්තු ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එක. මේක මම සීක් එකේ ඕගොල්ලෝ නවසීලන්ත රැකියාව වලට ඇප්ලයි කරනවා නම් මම මේක සීක් එකෙන් තෝරගත්තේ manufacturing වල weld fabricator Statesman Engineering Limited Rolleston Canterbury Christchurch පැත්තේ
එතකොට මෙතන මුලින්ම තියෙනවා මේ කම්පැනි ගැන. Step Engineering Limited seeking a skill builder fabricator to join our team in Rolleston, Canterbury. This is a full-time role that will involve the fabrication and building of variety of metal components and structures. As a key member of our manufacturing team, you will be responsible for producing high quality work to support the company's engineering and construction projects. දැන් එතන අර සම්පූර්ණ ඔයාගේ ස්කිල් එක මොනවද තියෙන්න ඕනේ කින්නවන්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ ඊට පස්සේ එලබරේට් කරලා ඔයාගේ තියෙන්න ඕනේ. ඔයා කම්පැනිට ගේන්න ඕනේ මොනවද කියන එක කියලා තියෙනවා පැහැදිලිවම. මොන ස්කිල්ද මොන එක්ස්පීරියන්ස්ද කියන එක මෙතන ඔයාලට තේරුම් ගන්න පුළුවන්. Operate welding equipment such as MIG, TIG welders to join metal components. Fabricate custom metal parts, structures and assemblies to specification. Right? Carry out general fabrication tasks including cutting, bending, rolling and forming of metal. Ensure all work meet quality and standards and safety requirements. Maintain a clean, organized and safe work environment. බලන්න මෙතන කොච්චර වැලියු එකක් ඒගොල්ලෝ මේ ඕගනයිස් කෙනෙක් වෙන්න ඕනේ. මේ ස්කිල් තියෙන්න ඕනේ. ටික් වෙල්ඩින්, මිග් වෙල්ඩින් කරලා තියෙන්න ඕනේ. එතකොට මේ ෆැබ්‍රිකේට් සම්බන්ධයෙන් දැන් මේ වෙල්ඩර්ස්ලා මේක හොඳට මේක වෙල්ඩර් කෙනෙක් බලනවා නම් හොඳටම පැහැදිලි වෙනවා. ඒගොල්ලන්ට මොකද මගේ ෆීල්ඩ් එක නෙමෙයි මේ ඇඩ්ජස්ට්මන්ට් එක ගත්තට. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා ඒගොල්ලෝ තවදුරටත් බලනවා කියලා proven experience as a welder fabricator preferably within the manufacturing, transport, logistic industries. Supporting proficiency in various welding techniques including MIG, TIG welding. MIG, TIG කියන එක බලන්න දැන් කීපයකම තියෙනවා. ඒක ඔයාගේ CV එකෙත් සඳහන් විය යුතුමයි. ඔයාගේ cover letter එකෙත් සඳහන් විය යුතුමයි. Excellent attention to detail and commitment to producing high quality work. බලන්න ඒගොල්ලන්ගේ කම්පැනි එකේ වැඩ quality වැඩ කරන්නේ. Good problem solving and critical thinking is skill. දැන් මේ කියන්නේ මේ කම්පැනි එකේ ලොකු ප්‍රශ්නයක් මේවා ප්‍රශ්නයක් නෙමෙයි. ඔයාගේ ජොබ් එක ඇතුලේ ප්‍රශ්න විසඳන්න. ඔයාලට කවුරුහරි ප්‍රශ්නයක් ගෙනා මේ මෙතනින් මේක කැඩිලා මේක කොහොමද කරන්නේ? මෙතන වෙල් කරන්න බෑ. මෙතන ගෑස් පයිප් එකක් තියෙනවා. ප්‍රොබ්ලම් සෝල්විං. ඔයා කොහොමද මේ ප්‍රශ්න විසඳගන්නේ? අන්න ඒ වගේ. හරි එතකොට ඔයා කොහොමද ඒක කවර් ලෙටර් එකට හඳුන්වලා දෙන්නේ? ඒ කියන්නේ ඔයාට ඒ වගේ වැඩ කරලා හැකියාවක් තියෙනවා කියලා. Excellent dexterity and hand-eye coordination. මේ eye to detail කියන එක සහ මේ අර detail හැමදේම බලනවා කියන කතන්දර තමයි මේ කියලා තියෙන්නේ. Commitment to workplace safety and proactive approach to identifying and mitigating risk. මොකද මේක industrial වැඩක්. එතකොට safety කියන එක ඊට පස්සේ safety කියන එක එනවා. ඊට පස්සේ එනවා what we offer මොනවාද අපි දෙන්නේ කියලා. ඒක අපිට ලොකුවට අපිට මෙතනක් තියෙනවා ගන්න දේවල් මෙන්න මේ වගේ opportunity එකක් skills අපි එකක් කියවමු. Step Engineering Limited we are dedicated to the professional development and well-being of our employees. ඒ කියන්නේ company culture එක ගැන ඔයාලට දැන් තේරුමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ training දෙනවා ඒගොල්ලන්ගේ well-being සම්බන්ධයෙන් ඒගොල්ලෝ සැලකිලිමත් company එකක්. You will have access to ongoing training and development opportunities to enhance your skills. Our workplace culture promote collaboration, innovation and healthy work-life balance. ඒක කෙලින්ම කියලා තියෙනවා company culture එක කොයි වගේ culture එකක්ද කියලා. හරි? ඊට පස්සේ කම්පැනි එක ගැනත් කියලා තියෙනවා. Step Engineering Limited is a leading provider of high quality engineering and fabrication service in the Canterbury region with over 30 years of experience. Partner company එකක්. We have established a reputation for excellence in the manufacturing, transport and logistics sector. ඒ කියන්නේ මේක මේ අවුරුදු 30ක් කම්පැනියක් මේ විදිහට පවත්වනවා කියන්නේ මේක ඉතාමත්ම හොඳ කම්පැනියක්. කියන්නේ හොඳ කල්චර් එකක් තියෙන්න ඕන. නැත්නම් මෙහෙම කම්පැනියක් තියෙන්න බෑ. Our team are skilled and are committed to delivering high quality trailers, hose floats that meet the evolving needs of our customers. ඊට පස්සේ apply for existing opportunity to join our team at Step Engineering Limited. ඊට පස්සේ ඒගොල්ලන්ගේ question ටික මේක apply කරන වෙලාවට අහන question ටික ඔයාගේ right to work in New Zealand or visa status එක, how many years of experience do you have in welder fabricator? Are you willing to undergo a pre-employment medical checkup? Do you have a current New Zealand driver license? එතකොට දැන් මේක කම්පැනි කල්චර් එක ගැන කතා කරනේවා, ස්කිල් එක ගැන කතා කරනේවා. දැන් මෙතනදී ඔයාලට මේ වචන ඔයාලට highlight කරගන්න පුළුවන්. MIG welding, TIG welding ඕනේ. එතකොට quality වැඩ කරන තැනක්. එතකොට workplace එකේ promote කරන collaboration, innovation වලට අවස්ථාව තියෙනවා. ඔන්න ඔය කාරණා ටික ඔයාලට පුළුවන් highlight කරගන්න. අපි දැන් මේකට අපි cover letter එක ලියමු. හරි? මම ලියපු cover letter එක ගන්න
මොනවද මේ කවේ ලෙටර් එක ලියන්නයි යන්නේ. හරි? ඔයාගේ නම, ඇඩ්‍රස් එක, සිටි එක, පෝස්ට් කෝඩ් එක, ඊමේල් ඇඩ්‍රස් එක, ෆෝන් නම්බර්ස්, ඔය කන්ටැක්ට් විස්තර ටික දැම්ම. මොකද ඒක ඉස්සෙල්ලාම තියෙන්නේ මේක ඔෆිෂියල් ලෙටර් එකක්. ඊට පස්සේ ඔයා ඩේට් එක යනවා. මේක ඔෆිෂියල් ලෙටර් එකක්. ඊට පස්සේ ඔයා කාටද ඇඩ්‍රස් කරන්න? hiring manager, Statham Engineering Limited, Rolston, Canterbury. හරි? ඔයා පුළුවන් තරම් try කරන්න මේ hiring manager ගේ නමක් ඔය හරි දාලා තිබුණොත් ඒ නමම යව අමතන්න නම දාලා තියෙනවා නම් ඔන්න දැන් අපි එනවා ඕපනින් එකට. ඕපනින් එතකොට ඒක greeting එකක් එක්ක අපිට යන්න පුළුවන්. දැන් නිව්සීලන්ත වල නම් මෞර්යා යූස් කරනවා ටෙනාකෝයි කියලා. ඉතින් ඒක අපේ dear hiring manager කියලා එහෙම නැත්නම් නම තිබුණා නම් first name එක නම් hi මෙයා, last name එක නම් hi Mr. last name. හරි? මේ දැන් මෙතනදී මේ ටෙනාකෝයි එකේ දාලා තියෙන්නේ culturally respectful වෙලා මෞර්ය greeting එකක්. අපි යමු ඊළඟ step එකට. ඊට පස්සේ අපි යනවා අපි පටන් ගන්නවා. I am writing to express my interest in the welder fabricator position at Statham Engineering Limited as advertised. මෙතන තව ඇඩ් කරන්න පුළුවන් as advertised in Seek වගේ කොහෙද ඇඩ්වර්ටයිස් කරලා තිබුණේ කියලා. අර මම කිව්වේ මුලින්ම අපි මුලින්ම මම කැමති මෙන්න මේ පොසිෂන් එකට ඇප්ලයි කරන්න මෙන්න මෙතන ඇඩ්වර්ටයිස් කරලා තිබුණේ ජොබ් ඇඩ් එකේ විදියට. ඊට පස්සේ මම ඇයි මේකට කැමති? මොකද්ද මට මෙතන තියෙන හේතුව මේකට කැමති වෙන්න? With 5 years of hands-on welding and fabrication experience across both manufacturing and logistic industries, I am confident in my ability to contribute to your team's high standards and strong reputation in the Canterbury region. දැන් ඒ කම්පැනි එකේ කල්චර් එකේ ඕගොල්ලෝ දැක්කා ඇඩ්වර්ටයිස්මන්ට් එක කියවද්දී ඒගොල්ලන්ගේ රෙපියුටේෂන් එක ගැන ගොඩක් ලොකුවට කතා කරලා තිබුණා. ඉතින් ඔයාගේ කවර් ලෙටර් එක ඇතුලේ ඔයා ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබිච්ච විදිහටම ඔයාගේ වචන වලින් කම්පැනි රෙපියුටේෂන් එක ගැන කතා කරපුවාම ඒගොල්ලෝ ඔයාව අඳුනගන්නේ ඔයා කම්පැනි එක ගැන විස්තර ටික හොයලා තියෙනවා. ඒ කියන්නේ මේ කම්පැනිට ඔයා කියන්නේ අර පොඩි ෆ්‍රෙන්ඩ්ලි ගතියක්, දන්න අඳුනන බොහොම ළඟ ගතියක් ඒගොල්ලන්ට දැනෙන්න ගන්නවා. හරි? මේක මේ වැලියුස් ටික තමයි මේ සමරි කරලා තියෙන්නේ. ඔයාගේ වැලියුස් ටික ඔයා මේකට මැච් වෙන්නේ ඇයි සහ මේ කම්පැනි වැලියුස් ඔයා මෙතනට ගෙනල්ලා තියෙනවා. ඒක තමයි ඔයා මම අර කිව්වේ ඔයාව මේකට ප්ලග් කරන තැන තමයි මෙතන. summary of value. හරි? මම මෙතන ලියලා තියෙනවා this sentence is your quick summary of value. It shows you are qualified, you know the industry and you connect to their reputation. කොහොම වැදගත්. ඒගොල්ලන්ගේ reputation එක ගැන ඔයා මෙතන කතා කරනවා. ඔයා ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. හරිද? මෙතනදී language එක use කරද්දී මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ advertisement එකේ තිබිච්ච එකත් එක්ක ඔයා language එක අඳුන ගන්න පුළුවන්. I regularly interpreted technical drawings, performed precise metal cutting and bending, and ensured all finished work met both client specification and strict safety standards. ඔයාලට මතක නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒගොල්ලෝ කියලා තිබුණා ඒගොල්ලෝ සේෆ්ටි වලට මුල් තැන දෙනවා කියලා. දැන් ඔයා ඒක ඔයාව කොහොමද? ඔයා වැඩ කරලා ඔයාලටත් එක්ස්පීරියන්ස් එක තියෙනවා සේෆ්ටි වලට මුල් තැන දීලා වැඩ කරලා. දැන් බලන්න මේ කොයි විදියටද ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් අරගෙන ඒකත් එක්ක අපේ ක්වොලිෆිකේෂන් අපේ එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන් සහ මම කියන පුද්ගලයාව මම ඒ අදාළ කම්පැනිට මැච් කරන්නේ කොහොමද කියලා බලන්න. මේ ඇත්තටම මේ කරලා තියෙන්නේ මේ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේම මිරර් කරලා තියෙන්නේ. ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ කටින් බෙන්ඩින් quality standards ඒ කතන්දර ටික තිබුණානේ. දැන් මෙතන ඔයා පෙන්නනවා ඔයා paying attention to what they need කියන එක. හරි? අපි අපිට වෙලාව ගොඩක් සීමිතයි. ඉතින් ඊළඟ එකට යන්. My attention to detail and proactive safety approach help reduce rework rates and contribute to a zero incident safety record over 12 months. Safety පැත්තෙන් ඔයා නම්බර 1. කිසිම ප්‍රශ්නයක් වට වෙලා නැහැ කීය මාස 12ටම. ඒ වගේම තමයි ඔයාගේ රීවර්ක් රේට් එක ගොඩක් අඩුයි. ඔයා එකම වැඩි දෙපාර කරලා නැහැ. ඒ කියන්නේ පළවෙනි පාර ඒ වැඩි හරියට කරනවා. ඒ කියන්නේ efficient කෙනෙක් කියලා ඔයා මෙතන පෙන්නනවා. ඒ කතන්දර ටික ඔයා පෙන්වන්න ඕනේ ඇයි? ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒගොල්ලෝ කියලා තිබුණා. ඒගොල්ලන්ට ඕනේ කොහොමද කියලා safety එක, accountability එක, result oriented කියන කතන්දරේ ඒගොල්ලෝ කියලා තිබුණා. ඉතින් ඒකයි ඔයා මේ ඡේදේ ඔය මේ sentence එක මේකට අතුළු කරන්නේ. What draws me to Statham Engineering Limited is your commitment to quality,
මේ මෙතන මොකද කියන්නේ කියලා බලන්න. What draws me to Statesman Engineering Limited is your commitment to quality collaboration and innovation values I share and strive to uphold in my own work. ඒ කියන්නේ ඔයාගේ කම්පැනි එකේ ඕගොල්ලෝ කමිට් වෙලා ඉන්න quality එක collaboration එක and innovation කියන එක මම මගේ තුල මගේ ඕන් මගේ වැඩවලත් ඒක තියෙනවා. ඒ කියන්නේ අපි දෙන්නම එක්කෙනෙක්. මම විදියටත් එයා කම්පැනි විදියටත් අපි දෙන්නම නිකන් එක විදියට. ඒ කියන්නේ අපි දෙන්නගම values align වෙනවා. අපි දෙන්න fit වෙනවා එකට. කියන කතන්දරේ තමයි ඔයා මේ කියන්නේ. I am particularly impressed by your focus on developing high quality trailers and hose floats. අර ඒගොල්ලෝ කරනවා කියන වැඩේ ඔයාගේ දැනුවත් වීමට යාකොල්ලෝ දාලා තිබිච්ච එක. කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කියෝන එක්කනට කම්පැනි එක ගැන යම් දැනුමක් ගන්න ඒගොල්ලෝ දාලා තිබිච්ච එක ඔයා යූස් කරනවා. ඔයා ඉම්ප්‍රෙස් වුණා කියලා ඒක දැකලා මේ මොකද high quality trailers and hose floats ඔයගොල්ලෝ හදනවා කියන එකට මමත් හරි කැමතියි. ඒකට මොකද මම මාර ඒක හරි මම ඉම්ප්‍රෙස් වුණා කියලා වගේ එකක් කියන්නේ. මොකද හේතුව I enjoy being part of a team where particular solution and high craftsmanship are valued. ඒ quality වැඩක් කරන කෙනෙක් value කරන කෙනෙක් value කරන තැනක වැඩ කරන්න ඔයා බොහොම කැමතියි කියන එක තමයි මේ කියන්නේ. ඒකොල්ලෝ මොනවද කරන්නේ? ඒක මම ගොඩක් value කරනවා. මොකද මමත් ඒගොල්ලෝ කරනවා වගේ වැඩවලට තමයි කැමති කියන එක කියනවා. හරි? ඊට පස්සේ අපි එනවා ඒක තමයි බොඩි එක. ඒක තමයි වැදගත්ම කෑල්ල. එතනින් තමයි ඔයා කනෙක්ට් වෙන්නේ. ඊට පස්සේ එනවා ක්ලෝසින් එකට. දැන් ඔයා කනෙක්ට් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි එනවා I hold a valid New Zealand driver license and I'm available to begin work immediately. I'm also happy to undergo a pre-employment medical check if required. ඔයගොල්ලෝ මතක නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඒගොල්ලෝ කියලා තිබුණා මෙඩිකල් චෙක්අප් එකකට යන්න තියෙනවා ඩ්‍රයිවර් ලයිසන්ස් තියෙනවද කියලා අහලා තිබුණා. ඒ ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ අග අහලා තිබුණේ. දැන් සමහර කට්ටිය මුලින්ම ලියනවා ඩ්‍රයිවර් ලයිසන්ස් එක තියෙනවා මට ඩ්‍රයිවර් ලයිසන්ස් තියෙනවා කියලා. ඒක ක්ලෝසින් පැරග්‍රාෆ් එකටයි එන්න ඕනේ. මොකද ඇඩ්වර්ටයිස්මන්ට් එකේ අග එවුවා තිබුණේ. අග තියෙන ඔක්කොම ක්ලෝසින් එකට එනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඒකට තියෙන වේට් එක අඩුයි. මොකද ඔයාලට ලයිසන්ස් එක ගන්න පුළුවන් නේ. හැබැයි අවුරුදු 5ක එක්ස්පීරියන්ස් වල එකපාරට ගන්න බෑනේ. සතියෙන් දෙකකින් ගන්න බෑ. හැබැයි ඔයාලට ලයිසන්ස් එක මාසයක් හරි මහන්සිලා ගන්න පුළුවන්. හරි? හේතුව තමයි මෙතන මේ ක්ලෝසින් එකට මේක දාන්න අනිත් එක තමයි ඒකොල්ලෝ අහලා තියෙන ප්‍රශ්න ටික. හරි? ඔයා well advance ඒ ප්‍රශ්න වලට උත්තර ටික දෙනවා. හරි? ඒකයි ඔයා මේ කවර් ලෙටර් එකේදී ඒවට උත්තර දීම තුල යන්නේ. ඊට පස්සේ ඔයා කියනවා අර general closing එකට එනවා. ඒ කියන්නේ thank you for considering my application. දැන් ඇත්තටම කවර් ලෙටර් එකක් කියවනවා කියන්නේ application එක consider කරා කියන එක. I have attached my CV for your review and would welcome the opportunity to future discussion how my background aligns with this exciting role at Statesman Engineering Limited. Harima positive, confident close එක. ඔයා ඒගොල්ලන්ට රිමයින්ඩ් කරනවා ඔයාගේ CV එකත් මෙතන ඇටච් කරලා තියෙන්නේ. ඒකත් බලන්න ඒක තව ඩීටේල්ස් තියෙනවා. ඔයා නොකිය කියනවා මම ඕගොල්ලොත් එක්ක ඩිස්කෂන් එකකට එන්න කැමතියි. කියන්නේ මට ඉන්ටර්විව් එකක් දෙන්න. ඒක ඉල්ලන්නේ නිකන් අර බොසී වෙන්නේ නැතුව. I am available for interview කියනවට වඩා මම කියන්නේ would welcome the opportunity to further discussion. මට opportunity එකක් හම් වෙනවා නම් මේක ගැන තව ඩිස්කස් කරන්න කියන එක හරි වැදගත්. I'm available for an interview කියලා කියනවට වඩා බොහොම politely ඔයා මේක කියන්නේ. ඊට පස්සේ sign off එක. ඔයාගේ thank you නම එහෙම නැත්නම් faithfully trustworthy හරි මොනවා හරි ඔය දාන sign off clause එකක් දාලා sign off ඒ අදාළ වචනයක් දාලා මේක close කරන්න පුළුවන්. ඉතින් දැන් මෙතන මොනවද මෙතන වැදගත්ම කාරණේ? language එක. tone එක. ඊට පස්සේ ඔයා කොහොමද ඔයාව කනෙක්ට් කරේ? job advertisement එකෙන්ම අරගෙන ඔයාගේ values සහ company values ඔයා කනෙක්ට් කරලා පෙන්නනවා. ඔයාටත් ඒ values තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන values ඔයාලා තුල තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන attitudes ඔයාලා තුල තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන company එකේ value වලට ඔයාගේ values match වෙනවා සහ fit වෙනවා. ඒවා connect වෙනවා කියන එක ඔයා cover letter එක ඇතුලේ පෙන්නලා තියෙනවා body එකේදී. ඊට පස්සේ close කරද්දී ඔයා polite කියලා පෙන්නලා තියෙනවා. ඉතින් එතනදී ඇත්තටම මම points කීපයක් දාගත්තා. mirror the language of the job ad,
give real examples from your experience, address what the company values, not just what you have done. තාමත්ම වැදගත්. address කරන්න company values සහ ඔයාගේ values වා කරලා තියෙන්නේ මොනවාද? ඒකට match වෙන්න කියන එක. ඊට පස්සේ keep it into one page. මේක දිග වෙන්න බෑ. ඒ ඕගොල්ලන් මේක කරද්දී දිග වගේ පේන්නේ නැති. ඒ මම කැලෙන් කැලේ කරපු ඉන්න මම කරන්නේ සම්පූර්ණ ස්ක්‍රීන් එකට දානවා. ඒක දිග වෙන්න බෑ. ඒක one page නැත්තම් boring. පිටු දෙක තුනකට ගියොත් එහෙම පිටු දෙකක් ගියා කියන්නේ පැන්න කියන්නේ කියවන්නේ නැහැ. කියවන්න බෑ. එච්චර කීයක් කියවන්නද? පහක් කියවන්න තියෙනවනේ. තෝරගත්තු. ඊට පස්සේ use professional but natural tone, not too formal, especially for New Zealand. too formal වුණොත් ඒක පොඩ්ඩක් අර හරියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ කොයි වෙලාවකවත් කොහෙන්වත් කොපි කරලා අරගෙන cover letters හදන්න යන්න එපා. ඒ අදාළ ගන්න ideas ගන්න. ChatGPT use කරන්න, DeepSeek use කරන්න, Copilot use කරන්න. හැබැයි ඔයාගේ දේ එතනින් එළියට ගන්න. ඒගොල්ලන්ගේ use කරන්න assistant කෙනෙක් විදියට. ඔයා කියන වචනේ හරි tone එකට ගේන්න. ඔයාට කියන්න ඕන දේ මට මෙන්න මේ tone එකෙන්, friendly tone එකෙන්, natural tone එකෙන් මේක හදලා දෙන්න. මට කියන්න ඕනේ මේක. එහෙම නැත්නම් ChatGPT හරි මොකක් හරි AI එකක් use කරනවා නම් use කරලා ඒක ඒ අදාළ දේ විතරක්. ඒ ඔයාට කරගන්න ඕනේ ටික කරගන්න. නැත්නම් සම්පූර්ණ cover letter එක ඒක ලව්ව ලියවලා ඒක කෙලින්ම දාන්න එපා. ඒක හරියන්නේ නැහැ. දැන් job advertisement එක ඔයානේ දන්නේ. ඔයානේ දකින්නේ. ඒකෙන්ද ඔයා ඒක බලන්න මේ කියන කාරණේට මැච් වෙන්නේ මොනවද කියලා. මොකද AI එකකින් ලිව්වයි කියන්නේ යා ගෙරින්ම ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන එකම cover letter එකට දාලා මැච් කරලා ලියලා දෙයි. හැබැයි ඒකේ tone එක මැච් වුනේ නැත්නම් ඔයා identify කරගත්තේ නැත්නම් company එකේ values, company එකේ cultural background එක, ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක තුලින් ඔයාගේ cover letter එකෙන් ඒ අදාළ company එකේ තිබිච්ච company culture එකට ඔයා match වෙනවා කියලා ඔයාට cover letter එක තුල පෙන්න ගන්න බැරුව ගියොත් ඔයාගේ cover letter එකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒකයි ඒකට හේතුව. අපි ඇත්තටම මේ තියෙන්නේ මම මෙන්න තියෙනවා අර අපි කැලෙන් කැලේ කරපු සම්පූර්ණ cover letter එක බලන්න මේක එක පිටුවයි ගිහිලා තියෙන්නේ. ගොඩක් වගේ තිබුණාට ඒ ගොඩක් වගේ තිබෙන්න හේතුව මම කැලෙන් කැලේ කරද්දි ඒ හැම කැලලකම තිබුණ ලොකු value එකක්. ඒ value එක තමයි මේ පෙන්නලා තිබුණේ ඇත්තටම. cover letter එකක් ලියද්දී avoid කරන්න ඕන කාරණා කීපයක් තියෙනවා. එකක් මම ඉස්සෙල්ලත් කිව්වා කොට කරගන්න දික් කරගන්න එපා. repeat කරන්න එපා එකම දේ. එක දණක කියනවා මම big building දන්නවා කියලා ආපහු මැදත් කියනවා ආය අගත් කියනවා. මම අතන big building කරා එක දණක කියනවා මම big building අවුරුදු 5ක experience තියෙනවා කියලා. ඊට පස්සේ තව දණකදී කියනවා මම පරණ company big building කරලා තියෙනවා. එතනදී මෙහෙම කරා. ඒ වැඩේ කරන්න එපා. repeat කරන්න එපා. ඔයා අර කොටස් තුනට යන්න. open එක, body එක, close එක. body එකේ කොහොමද ඔයා company එකත් එක්ක connect වෙන්නේ? open එකේ ඔයා open කරද්දි කොහොමද කියන එක මම ඉස්සෙල්ලා කිව්වා. ඒ open එකට body එකේ තියෙන ඒවා බලන්න එපා. එතකොට repeat වෙනවා. ඒක නේ repeat කරන්න එපා. තේරුමක් නැහැ. ඔයා නිකන් දික් කරගන්නවා විතරයි, boring කරගන්නවා විතරයි. ඒකේ කිසිම value එකක් නැති වෙනවා ඔයාගේ cover letter එකේ. හරි? ඊට පස්සේ templates use කරන එක සම්බන්ධයෙන් template tag use කරනවා නම් use කරන්න. හැබැයි customize කරන්න හරියටම customize කරන්න. මොකද මම උනත් template tag මමත් දුන්නේ template tag ඇත්තටම. body එක open එක, body එක, close එක කියලා මමත් දුන්නේ template tag. ඒ template use කරන්න. හැබැයි structured විදියට කරගන්න මිසක් අර සම්පූර්ණ cover letter එකක් copy කරලා ගන්න නෙමෙයි. ඒ structure එක තියාගන්න විතරක් template tag use කරන්න. ඔයා කොහොමද values වලට match කරේ? ඔයා කොතනින්ද ඔයාගේ experience ගැන කතා කරන්නේ? කොතනින්ද ඔයා company values සහ ඔයාගේ values match වෙනවා කියලා කියන්නේ? අන්න ඒ ටිකට ඔයා template tag use කරලා කමන්නේ නැහැ. මම දැන් මෙතන කතා කරන්නේ structure එක. structure template එක. එහෙම නැතුව සම්පූර්ණ cover letter එකක් කොහෙන් හරි අරගෙන අවිලා ඒකට company නමයි ඔයාගේ නමයි මාරු කරලා වෙන කාට හරි කියලා cover letter එක ලියාගෙන වෙන කාට හරි කියලා ලියා ගන්නවනම් ඔයා එතන ඉඳලා ඒ විස්තර ටික කියලා එහෙම ලියා ගන්න. එහෙම නැත්නම් use කරන්න AI. AI use කරලා කරගන්න. හැබැයි බලන්න tone එක මොකක්ද කියලා. ඔයාගේ tone එක ඔයාට ඕන tone එක ඇවිල්ලාද? එතකොට ඔයාට ඕන විදිය වචන දැවිලා තියෙන ඒවා හරි නැත්නම් ආපහු ඒ AI එකටම කියලා ChatGPT මේවා Gemini කියලා ඒක වෙනස් කර ගන්න. ඒක හදා ගන්න. මොකද AI වලින් ලස්සනට ඒක ලියලා දෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ යූස් කරාට. හැබැයි පරිස්සමෙන්. සම්පූර්ණ AI කියන්නේ ඇසිස්ටන්ට් කෙනෙක් විතරයි ඔයාට. සම්පූර්ණ ඔයාගේ වැඩේ ඔයා නෙමෙයි කියන එක මතක තියාගෙන කරන්න. ඊට පස්සේ මේක
cover letter එකක් ඉල්ලලා තියෙනවා නම් ඉල්ලලා format එකක් ඉල්ලලා තියෙනවා නම් document එකක් docx එහෙම නැත්නම් මේ word document එකක් විදිහට ඉල්ලලා තියෙනවා නම් word එකක් විදිහට දෙන්න. එහෙම ඉල්ලලා නැත්නම් හොඳම දේ තමයි pdf එකක් විදිහට දෙන එක. මොකද ඔයා use කරන්නේ මොකක් හරි අදාළ version එක ඒගොල්ලෝ ළඟ තියෙන version එක පරණ හෝ අලුත් හෝ වුණොත් සමහරවිට ඔක පොඩ්ඩක් alignment වෙනස් වෙලා ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් pdf එකක් හදපුවාම එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. මේකෙන් pdf එකකින් පුළුවන් තරම් දෙන්න. හැබැයි ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවනේ මොකක් හරි වෙන format එකක්. ඒ format එකෙන් දෙන්න. ඒගොල්ලෝ space එකක් දීලා තියෙනවා නම් මෙතන cover letter එක ලියන්න කියලා. ඔයා cover letter එක වෙන කොහේ ලියුවත් කමන්නේ. ආපහු අතන හරියට type කරන්න නැත්නම් copy paste කරන්න හරි විදියට. අදාළ sentence අදාළ paragraph ඉඩ තියලා enter කරලා හරියට කරන්න. හරි? පුළුවන් තරම් address කරන්න ඒ කෙනාට. කෙනාගේ නම දන්නේ නැත්නම් dear hiring manager එහෙම නැත්නම් hi Alex එහෙම නැත්නම් dear Alex හරි මොකක් හරි dear Sara තියෙන්නේ ඒ අදාළ කාර්යකාරී කෙනාගේ නම ඒ නමෙන් එයාගේ නම දාලා තියෙනවා නම් වැඩි විස්තර ගන්න මෙයාට කතා කරන්න කියලා වගේ එකකින් දාලා තියෙනවා නම් ඒ නම පාවිච්චි කරන්න ඒක ගොඩාක් වැදගත්. ඉතින් අපි ආව අවසානයේට අපි CV එකක් හැදුවා හරි විදියට part දෙකක් යන්න ඕන CV එකට cover letter එකේ episode එක මට ඕනුනේ එක වීඩියෝ එකක් ඇතුලේ කරන්න ලොකුවට අදින්න නැතුව ඉතින් පුළුවන් තරම් කොට කරලා තමයි මේ කරේ තේරෙන විදියට සම්පූර්ණ වීඩියෝ එක ඔයා බැලුවා නම් ඔයාලට තේරෙන්න ඇති cover letter එක කොහොමද හදන්නේ කියලා ටිකක් දිග වැඩි ඔළුවට දාගන්න කරදරයි අමාරුයි මම දන්නවා මට වුණත් මේක කරන්න සෑහෙන අපහසුයි මම කරේ ඒ කියන්නේ හරි අමාරුයි මතක තියාගෙන කෑල්ලෙන් කෑල්ල යන්න මොකද අපි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියවන්න ඕනේ එක පැත්තකින් අනිත් පැත්තෙන් ඒකේ තියෙනවා මතක තියාගෙන තව තැනක මේවා කරන්න ඕනේ පොඩ වැඩි වීඩියෝස් කියන්නේ කතා කරන ගාම තව ස්ක්‍රීන් කීපයක් මට පෙන්වන්න සිද්ධ වුණා. ඉතින් ඒ දේවල් එක්ක මටත් ගිහිල්ලා බලන්න ඕන මට කොහෙද මිස් වුණාද කියන්නද කියලා. ඉතින් මේක බොහොම සෙන්සිටිව් දෙයක් cover letter එක කියන එක. ඒක නිසා ඉතින් මේක හරි විදිහට කරන්න වීඩියෝ එක ඔයාලට ක්ලියර් නැත්නම් ආයෙ බලන්න වීඩියෝ එක සමහර තැන් වල නවත්තලා ඔයාලට බලන්න සිද්ධ වෙයි මේ මොකද්ද මේ කියන්නේ කොහොමද මේක හරියට මැච් කරගන්නේ කියලා. කොයි හරි දැනක් තේරෙන්නේ නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කොතන හරි මම වැරදියට කියලා තියෙනවා නම් එහෙම නැත්නම් මම කිව්වට වඩා හොඳ විදියකට ඒ දේ කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් ප්ලීස් ඒකත් කමෙන්ට් කරන්න මේක මෙහෙම නෙමෙයි මෙහෙමයි කරන්න. එහෙම නැත්නම් මේ විදියට කරා නම් මීට වඩා හොඳයි. මේ විදියට දාන්න. මොකද මම සියල්ල දන්නේ කෙනෙක් නෙමෙයි. මම දන්න විදියට තමයි මම වීඩියෝ එකට ඔයගලන්ට cover letter එකක් හදන්න හැටි හරි විදියට කියලා දුන්නේ. ඉතින් බොහොම ස්තුතියි රැඳිලා හිටියට. subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපි ඊළඟට තව episode එකකින් හම්බෙමු. recruitment process එකේ නවසීලන්තේ job එකක් හොයාගන්න වැඩේ ඊළඟට අපි මොකද්ද කරන්නේ කියලා බලන්න ඕන නම් ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ගිහින් එන්න බොහොම ස්තුතියි.